වෙල්කම් ටු තලඹුව. මම ඔයගොල්ලෝ මගේ channel එකට සාදරයෙන් පිළිගන්නවා. මේ channel එකේ මම කතා කරන්න බලාපොරොත්තු වෙන සාමාන්‍ය දැනීම විවිධ ශාස්ත්‍ර වලට අදාළ. ඉතින් අපි යමු වීඩියෝ. කවදාවත් හිතලා තියෙනවද සර්පයන් ලෝකේ දකින ආකාරය එක මාර වෙනස් මිනිස්සුන්ට වඩා? අපි වගේ ඒගොල්ලන්ට පැහැදිලිව පේන්නේ. හැබැයි ඒගොල්ලන්ට බොඳ වෙලා එහෙම නැත්නම් මොකද ভাইබ්‍රේෂන් එකක් මොන හරි වෙන ක්‍රමයකින් තමයි ඒගොල්ලෝ ලෝකෙ දිහා බලන්නේ. අපි මෙතනින් පැහැදිලි කරගමු කොහොමද සර්පය ලෝකෙ දකින්නේ කියලා. පළවෙනිම ක්‍රමය තමයි තාපය හඳුනා ගැනීම. නැත්නම් එහෙම නැත්නම් ඉන්ෆ්‍රාරෙඩ් වර්ෂන්. එන සමහර සර්පයන් විශේෂයෙන්ම පිඹුරන්ට පොළඟුන්ට වැනි සර්පයන්ට ඒගොල්ලන්ගේ ඇස් වලට අමතරව තව ඉන්ද්‍රියක් තියෙනවා. පිට් ඕගන් කියලා කියනවා. ඒකට ඒක ක්‍රියා කරන්නේ මෙහෙමයි. සත්තුන්ගේ එහෙම නැත්නම් ඒගොල්ලෝ ගොදුරු වලින් ඒගොල්ලන්ට දැනෙන දුරකින් ඉන්න සත්තුන්ගේ ඇඟෙන් නිපද වෙන තාපය ඒගොල්ලන්ට අඳුර ගන්න පුළුවන් මේ ඕගන් එක හරහා. එතකොට ඒක නිකන් තර්මල් කැමරා එකකින් බලනවා වගේ තමයි අපිට පේන්නේ. හිතන්න තර්මල් කැමරා එකකින් පේනවා කියන්නේ ඒ වගේ විෂන් එකක් හම්බෙනවා කියපම මේක මාර ස්ට්‍රෝං නේද? එහෙනම් අපි බලනට වඩා සෑහෙන්න වෙනස් ඒක. එතකොට ඉතින් විශේෂත්වය තමයි ඕනම රාත්‍රී කාලික ඕනම ඝන අඳුරක එදී අදාළත්වයක් නැහැ අපිට වගේ. ඕනම ඝන අඳුරක ඒගොල්ලන්ට ඒ විලෝපිකයව එහෙම නැත්නම් තමන්ගේ ගොදුර අඳුර ගන්න පුළුවන්. එතකොට අපි යමු දෙවෙනි ක්‍රමයට. ඒක තමයි දෘශ්‍ය පරාස සහ වර්ණ. ඒ කියන්නේ විෂන් ඇන්ඩ් කලර්ස් කියලා අපි කියන්නේ. ගොඩක් සර්පයන්ට අපිට වගේ හැම වර්ණෙම පේන්නේ. හැම පාටම පේන්නේ. ප්‍රධාන වශයෙන්ම ගොඩක් සර්පයට පේන්නේ නිල් කොළ. ওই වර්ණ දෙක විතරයි ඒගොල්ලන්ට පේන්නේ. රතු නම් ඒගොල්ලන්ට කොහොමදවත් පේන්නේ නැහැ. එතකොට ඒ පේන්නේ නැහැ කියන්නේ අර වර්ණ දෙක විතරමයි ඒගොල්ලන්ට පේන්නේ. සහ මෙතන තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි සර්පයන්ට අපිට වගේ ක්ලියර්ලි පේන්නේ නැහැ. ඒගොල්ලන්ට බොඳ වෙලා පේන්නේ. එතකොට හැබැයි බොඳ වෙලා පේනට යම් වස්තුක චලනයක් ඒගොල්ලෝ දැක්කොත් ඒගොල්ලන්ට ඒක අනිවාර්යයෙන්ම අඳුර ගන්න පුළුවන්. ඒ තමයි ඒගොල්ලන්ගේ හැදිලා තියෙන විදිහ. මේ ක්‍රම දෙකට අමතරව තව ක්‍රමයක් තියෙනවා සර්පය අඳුරගන්න. සර්පය දකින්න. ඒ තමයි දිව මගින් දැකීම. කෙමෝසෙන්සරි පර්සෙප්ෂන්. ඒක තමයි හරි වචනේ. ඔයගොල්ලෝ දැකලා ඇති නිතරම සර්පෙක් තමන්ගේ දිව එළියට දානවා. අපි හිතන්නේ ඒක සර්පයාගේ පුරුද්ද කියලා. නෑ, එහෙම නෙමෙයි. ජැකොබ්සන් ඕගන් කියලා තමයි අපි ඒකට කියන්නේ. මේගොල්ලන්ට පුළුවන් මේ දිව එළියට දාන එකෙන් වාතයේ තියෙන රසායනික අංශු ලබාගෙන ඒවා ඔය ජැකොබ්සන් ඕගන් එකට ප්‍රොසෙස් කරලා තමාගේ සතුරෙක් හෝ ගොදුරක් සිටින දිශාවයි දුරයි හරියටම අඳුර ගන්න පුළුවන්. ඒ හරහා ඒගොල්ලන්ට අදාළ ස්ථානයට ළඟා වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ভাইබ්‍රේෂන් සෙන්සින් එක. කියන්නේ ඒගොල්ලන්ට හරියටම කම්පන අඳුර ගන්න පුළුවන්. හරියටම. ඒ හරහා තමයි ඒගොල්ලන්ගේ ප්‍රධානම ඉන්පුට් එකක් තමන්ගේ විලෝපිකේ. එහෙම නැත්නම් තමන්ගේ ගොදුරක් හරියටම ඉන්න ස්ථානයේ අඳුර ගන්න. හරි. අපි ඉස්සෙල්ලා කතා කරන්නේ කොහොමද සර්පෙක්ට ලෝකෙ පේන්නේ කියලා. ඒකේ වටපිටාව තියෙන දේවල් කොහොමද යාට පේන්නේ? ඒක ගොදුරු පේන්නේ කොහොමද? ඒකට රාත්‍රියේදී කොයි විදිහටද දේවල් අඳුරගන්නේ? මේ ඔක්කොම සම්බන්ධයෙන් අපි ඉස්සෙල්ලා කතා කරමු. දැන් අපි බලමු කොහොමද ගවයෙක්ට හරකෙක්ට මේ ලෝකෙ පේන්නේ කියලා. ඒතොර ඇත්තටම බැලුවොත් එහෙම ගවයාගේ ඇස් දෙක පිටලා තියෙන දෙපැත්තනේ. එතකොට මේ දෙපැත්තේ තියෙන එක ප්‍රධාන හේතුවක් එයාට අංශක 302 ප්‍රමාණයක් මේ ලෝකෙ පේනවා. කියන්නේ අයින පරිසරයේ වට ප්‍රමාණයක් පේනවා. හැබැයි අංශක 30ක පුඩා ප්‍රමාණයක් එයාගේ පිටිපස්සට තියෙන එක පේන්නේ නැහැ. හැබැයි අංශක 302 ප්‍රමාණය පේන එක එයාට මාර වැදගත් වෙනවා විලෝපිකයන්ගෙන් බේරෙන්න. කියන්නේ එයාව දඩයන් කරන්නේ නැහැ කියන්නේ. මොකද අංශක 302කට පේනවා කියන්නේ ඒක විශාල ප්‍රමාණයක්. හැබැයි හරකෙක්ට මෙහෙම ප්‍රශ්න තියෙනවා. එයාට තියෙන්නේ ඩික්‍රොමැටික් ප්‍රශ්න. ඒ කියන්නේ වර්ණ අන්ධතාවයක් තියෙනවා. ඒක රතු පාටයට පේන්නේ කොයිම වෙලාවකවත්. ඒක ආ බැලුවොත් එimhe දැකලා ඇති. අපි දැකලා තියෙනවා ඒක එක හරක් කුලප්පු කරන සෙල්ලම් තියෙනවා. ඒගොල්ලන්ට රතු පාට පේන්නේ ඇත්තටම මේ රෙද්ද රතු පාට තිබ්බයි කිසි වැඩක් නැහැ. හැබැයි හරක කුලප්පු වෙන්නේ ඒ රෙද්ද වල. අන්න එතනයි ඒකේ තියෙන මිස්ට්‍රි එක තියෙන්නේ. එතකොට හරක් සාමාන්‍ය ලෝකෙ දකින්නේ නිල්, කහ, අලු සහ කළු වෙන වර්ණ වල. අනිත් එක තමයි හොඳම දේ ඒගොල්ලන්ට ඩෙප්ත් එක පේන්නේත් නැහැ. ඒතකොට මේ ඩෙප්ත් එක පේන්නේ නැති වෙන ප්‍රධාන හේතුව තමයි ඒගොල්ලන්ගේ ඇස් දෙක එක ළඟ එක පිහිටලා නැති එක. එහෙනම් පිටර තිබ්බනම් තමයි ඇත්තට මේ ඩෙප්ත් එක පේන්නේ. ඒතකොට සාමාන්‍ය පොඩි ඩෙප්ත් එකක් තමයි මේ හරක්ට පේන්නේ. ගොඩක් වෙලාවට දැකලා ඇති සමහර කරලා හරක් යනකොට එක පාට හරක නතර වෙනවා මිගිනි දවාලේ. ඒ ඇවිල් හොඳම
වැඩේ කියන්නේ එයාගේම හෙවණැල්ල එයාගේ කකුල් දෙක මත තියෙනවා. ඒක හරකට පේන එක වතුර පාරක් වගේ. නිකන් වතුර තියෙන මේ මඩ ගොහරුවක් වගේ. අන්න ඒක හිතලා තමයි හරක එතන නවතින්නේ. අනිත් එක තමයි හරක්ට පේන්නේ ගොඩක් වෙලාවට බොඳ වෙලා. ඉතින් මිනිසුන්ට වගේ මිනිසුන්ට වගේ නෙමෙයි 10 ගුණයක් විතර සෑහෙන බොඳ වෙලා පේන්නේ. ඒතකොට එයාට පේන්නේ සියුම් දේවල් නෙමෙයි. බොහොම දල සටහනක් තමයි පේන්නේ හරකෙක්ට එයාගේ වටපිටාවේ තියෙන. හරි. දැන් අපි ඉස්සලා දැනගත්තනේ සර්පෙක්ට පේන්නේ කොහොමද කියලා. ඒ වගේම අපි දැනගත්තා ගවයෙක්ට, හරකෙක්ට නැත්නම් එළදෙනෙක්ට ඒ සත්ත්ව කොට්ටාසයට කොහොමද මේගොල්ලෝ වටපිටාවේ තියෙන දේවල් දකින්නේ. ඒගොල්ලන් කොහොමද මේ මොන පාටින්ද ඒගොල්ලෝ දකින්නේ. එතකොට ඒකේ ස්වභාවය කොහොමද, බ්ලර්ද, ෂාප්ද, ඒ සියලු දේවල් අපි දැනගත්තා. අපි දැන් බලන්නේ කොහොමද අශ්වයන්ට මේ සත්ත්ව කොට්ටාසයට කොහොමද ඒගොල්ලන්ගේ වටපිටාව පේන්නේ කියලා. ඇත්තටම ගත්තොත් එහෙම අශ්වයෙක්ට හරකෙක්ට වඩා විශාල දෘෂ්ටි ප්‍රමාණයක් තියෙනවා. ඒගොල්ලන්ගේ ඇස් දෙක හරකෙක්ටත් වඩා දෙපැත්තට වෙන්න පිටිලා තියෙනවා. අංශක 350ක දෘෂ්ටි පරාසයක් තියෙනවා. අංශක 10 පේන්නේ නැත්තේ. ඒ පිටිපස්සේ. අන්න ඒ හින්දා තමයි ප්‍රධාන වශයෙන් කියන පිටිපස්සෙන් අශ්වයට ලං වෙන්න එපා. එහෙම වුණොත් කුටි කන්න යනවා බොහෝ දුරට. මොකද අශ්වයා බය වෙනවා විලෝපිකෙක් කියලාට පේන්නේ. ඒ හින්දා පයින් පහර ගන්න පුළුවන්. අශ්වයෙක්ගේ පහර ගියාම ලොකු ෆෝස් එකක් ඇවිල්ලා වදින්න. ඒක ටිකක් නෙමෙයි ගොඩක් බරපතල. ඒකට ඒගොල්ලන්ටත් තියෙන්නේ පැනරොමික් විෂන් එකක්ම තමයි ගවයන්ට වගේ. අංශක 350ක පෙරීමක් තියෙනවා. හිස හරවන්නේ නැතුව අංශක 350ක ප්‍රදේශයක් ඒගොල්ලන්ට බලන්න පුළුවන්. අන්ධ කලාපේ තමයි අංශක 10. ඒ අංශක 10 ඒගොල්ලන්ගේ පිටිපස්සෙන් පිහිටලා තියෙනවා. ඊගාට අපි කතා කරමු වර්ණ පෙනීම. ඒ කියන්නේ කලර් විෂන් එක කොහොමද කියන එක. අපිට ගොඩක් කලර්ස් පෙවුනට ගවයන්ට වගේම අන්ත හරක්ට වගේම අශ්වයන්ටත් කලර්ස් දෙකයි පේන්නේ. නිල් සහ කහ තමයි ගොඩක් වෙලාට පේන්නේ. අනිත් වර්ණ ගොඩක් වෙලාට තද අලු නැත්නම් දුඹුරු පැහැයෙන් තමයි ඒගොල්ලන්ට පේන්න ගන්න. ඒතර නිල් සහ කහ වර්ණයෙන් තමයි ඒගොල්ලන්ගේ වටේ තියෙන ද ගස් කොළන් වුණත් ඒගොල්ලන්ට පේන්න ගන්න ওই පාටක. නයිට් විෂන් එකට එනකොට අපිට වඩා හොඳට ඒගොල්ලන්ට නයිට් විෂන් එක පේනවා. ඒකට හේතුව ටක්ටේටියම් ලුසිඩම් කියලා ඒගොල්ලන්ගේ තියෙන පටලයක්. ඒක ඇස්වල ආලෝකය පරාවර්තනය කරනවා. හැබැයි ඒකට අපිට වඩා වෙලා යනවා උගුරට හුරු වෙන්න. අපි ඊට කලින් හුරු වෙනවා. හැබැයි උනාට පස්සේ ඒගොල්ලන්ට ඉතා හොඳට පේනවා. කියන්නේ අශ්වයට සාමාන්‍ය ළඟ තියෙන වස්තුවකට වඩා දුර තියෙන දෙයක් ඉතා හොඳින් පේනවා. අන්න එහෙම තමයි ඒගොල්ලෝ විලෝපිකයන් අඳුරගන්නේ. ඒකට එයාගේ විෂන් එක හරි ෂාප්. ගවයෙක්ගේ වගේ බ්ලර් වෙලා නෙමෙයි එයාට පේන්නේ. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ළඟ තියෙන දෙයක් බලනකොට ළඟ තියෙන වස්තුවක එයාට පහළ කොටස බලන්න ඕන නම් එයා හිස ඔසවන්න ඕන. උඩ කොටස බලන්න ඕන නම් හිස පාත් කරන්න. අන්න එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා අශ්වයෙක්. ඇත්තටම බැලුවොත් එහෙම මෙතනදී අශ්වයෙක්ට තමයි ඉතා හොඳටම පේන සත්ත්ව කොට්ටාශය වෙන්නේ මේ සත්ත්ව කොට්ටාශය තුන. හරි අපි දැන් සත්ත්ව කොට්ටාස තුනක් ගැන කතා කරා. මම ඊළඟට තවත් දැනුම සහිත සාමාන්‍ය දැනුම සහිත වීඩියෝ එකක් ඔබලා වෙනුවෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හමුවෙමු.